Hi යාළුවනේ, welcome to my YouTube channel. ඉතින් ඔයාලගෙන් අදත් චූටි ඉල්ලීමක් තියෙනවා මගේ channel එක subscribe කරලා like එකක් දාගෙන යන්න. අපි බලන්න යන්නේ අද මෙන්න මේ වගේ crop top එකක් ගොතන්නේ කොහොමද කියලා. අපිට මේ crop top එක ලේසියෙන්ම ගෙදරදීම ගොතා ගන්න ඕන නම් අපිට මේ වගේ yarn, crochet hook වගේම කතරක් ඕන වෙනවා. අපි මේකට ගන්නේ මිලිමීටර් 3 සහ මිලිමීටර් 6 size crochet hook. මුලින්ම මෙන්න මේ වගේ loop එකක් හදා ගන්න ඕනේ. මේ අපි ගොතා ගන්න යන crochet hook එක රඳව ගන්න. මෙන්න මේ විදිහට අපි loop එකෙන් දාගත්තට පස්සේ අපේ අතේ size එකට loop 50-56ක් වගේ වෙන විදිහට මෙන්න මේ විදිහට දම්වැලක් විදිහට අපි loop ගොතා ගන්න ඕනේ. අපි මෙන්න මේ විදිහට ගොතාගත්ත දම්වැල අවසාන තැනයි අපි පටන් ගත්ත තැනේ ලූප් එකයි එකකට එකක් සම්බන්ධ කරන්න ඕන. දැන් අපි මේ විදිහට දම්වැල ගොතාගෙන අවසන් කරගෙන ඒ දම්වැලේ අවසාන පුරුත සහ ඒ දම්වැල පටන් ගත්ත තැන මුල පුරුත් එක එකට සම්බන්ධ කරන්න ඕන. ඒක සම්බන්ධ කරාට පස්සේ ආයෙත් අපි අලුත් දම්වැලක් අර කලින් දම්වැලටම සම්බන්ධ කරලා මේ වීඩියෝ එකේ තියෙන විදිහට ගොතා ගමු. මේ තියෙන්නේ අපි මේ විදිහට ගොතාගත්ත දම්වැල. ඊට පස්සේ අපි ආයෙත් මේක එකිනෙකට සම්බන්ධ කරලා නැවතත් මේ වීඩියෝ එකේ තියෙන විදිහට අපි මේ විදිහට ගොතා ගන්න ඕනේ. මේ විදිහට අපි දම්වැල ගොතාගෙන ඉවර කරගෙන අපි ඒක අර දම්වැල පටන් ගත්ත මුලින්ම ගොතපු පුරුක් 6 තුන්වෙනි පුරුකට සම්බන්ධ කරන්න ඕනේ.
තියෙන අපි එහෙම ගොතාගත්ත එක කොටසක් අපි මේ කොටසට සුදු පාටින් මේ ගොතාගත්ත විදිහටම උඩට ගොතාගෙන යන්න ඕනේ. විදිහට ගොතාගත්තට පස්සේ අපිට එන අත තමයි මේ තියෙන අපි මහන ක්‍රොප් টොප් එකේ අත් දෙක. මේ විදිහට තමයි ඒකේ ඩිසයින් එක, අතේ සයිස් එක, ඒ වගේම අතේ දිග එන්නේ. ඊට පස්සේ අපි යමු මේ ක්‍රොප් টොප් එකේ කඳ කොටස ගොතා ගන්න. කඳ කොටස ගොතා ගන්නකොටත් මේ වීඩියෝ එකේ තියෙන විදිහට අපේ කඳේ සයිස් එකට ගැලපෙන විදිහට මේ වගේ දම්වැලක් ගොතාගෙන වීඩියෝ එකේ තියෙන විදිහටම අපි ඒ කොටස ගොතාගෙන යමු.
කර ඒ වගේම කඳ කොටස. මේ විදිහට අපි ක්‍රොප් টොප් එකේ අත් දෙකයි කඳ කොටසයි ගොතාගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ ක්‍රොප් টොප් එකේ අත් දෙකයි කඳ කොටසයි එකට සම්බන්ධ කරන්න. අපිට පුළුවන් අතේ ඉදි කට්ටක් සහ යාන් භාවිතා කරලා මේ කොටස් දෙක සම්පූර්ණයෙන් සම්බන්ධ කරන්න. මේ තියෙන අපි මේ විදිහට සම්බන්ධ කරගත්ත කඳ කොටස සහ අත් දෙක. අන්තිමේටම අපිට ලැබුණ ක්‍රොප් টොප් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලටත් මේ විදිහට ලස්සන ක්‍රොප් টොප් එකක් ඔයාලට කැමති පාටකින් කැමති ඩිසයින්ස් එකකින් මේ විදිහට ගෙදරදීම ලේසියෙන්ම පහසු මුදලකින් ගොතා ගන්න පුළුවන්. Tamanට අවශ්‍ය විදිහට ක්‍රොප් টොප් එකක් නිර්මාණය කරගන්න වගේම පුංචි බිස්නස් එකක් පටන් ගන්න ඉන්න ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම